බොරු කියන්න ඕනේ නැහැ, hina වෙන්න දෙයක් නැහැ, හන්තාන්ට පායන සඳ ඩවුන්ලෝඩ් කරන්න දෙයක් නැහැ. ඔක තමයි කතන්දරේ. මේ ප්ලාස්ටික් වතුර බෝතලයක් තිබ්බ හොඳ වතුර බෝතලයක් තිබුණා. ඒ වතුර බෝතලේ ඒ ළමයාත් එක්ක පොර කණ්ඩ ගිහිල්ලා හරි මොකක් හරි වෙලා වැටිලා කැඩිලා බිඳුණා. හරිද? හොඳ වතුර බෝතලයක් එක. මගේ ශිෂ්‍යත්වයේ ලකුණු 191යි. මං ශිෂ්‍යත්වයේ පාස් වෙන්න හේතු වුණේ ඔය කිසිම කාරණාවක් නෙවෙයි. මට හොඳටම මතකයි. ඒ කාලේ අම්මලා තාත්තලා ගැන හැඟීමකුත් කියන්නේ අම්මලා තාත්තලා වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන කියලා ගන්න නෑනේ. අපේ අම්මලා තාත්තලා එහෙම පන්නන්නේ නෑ ශිෂ්‍යත්වයේ කරන්න. එයා මේ මොකුත් නෑ. මේකට මට හේතුනේ හිතන්න මම මේ මිනිසුන්ගේ මානසිකත්වය ගැන කියන්නේ. මං ගියපු ඉස්කෝලේ ඉතාම හොඳ ඉස්කෝලයක්, පොඩි ඉස්කෝලයක්. එක ගුරුවරයෙක්ගේ ළමයෙක්ගේ මේ ප්ලාස්ටික් වතුර බෝතලයක් තිබ්බ හොඳ වතුර බෝතලයක් තිබුණා. ඒ වතුර බෝතලේ ඒ ළමයාත් එක්ක පොර කණ්ඩ ගිහිල්ලා හරි මොකක් හරි වෙලා වැටිලා කැඩිලා බිඳුණා. හරිද? හොඳ වතුර බෝතලයක් එක. කැඩිලා බිඳුණා. මොකද්ද ප්‍රශ්නේකදී බිඳුණා. බිඳුණාට පස්සේ ඒ ළමයාගේ තාත්තා ඉස්කෝලේ සර් කෙනෙක්. හරිද? ඒ මිනිස්සුන්ට මොකුත් කියලා නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ හරි හොඳ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ සර් මගෙන් ඇවිල්ලා වතුර බෝතලේ දැන් ඔය 4 වසරේ අන්තිම කාලේ වගේ. හරිද? ඒ සර් ඇවිල්ලා මගෙන් වතුර බෝතලේ දැන් කෝ බාන්න මේ අපි වියදම් කරලා අරන් දුන්නේ. ඉතින් සාධාරණයිනේ. කොහොම හරි මගේ අතින් තමයි කැඩුනේ. කොහොම හරි ඉතින් මේ ඒ වතුර බෝතලයක් අරන් දෙන්න කියලා මට කිව්වා. දැන් මට ගෙදරට ඇවිල්ලා ඕක කියන්නත් බෑ. මට වතුර බෝතලයක් අරන් දෙන්නත් බෑ. මට සල්ලිත් නෑනේ. වතුර බෝතලයකුත් අරන් දෙන්නත් බෑ. ඉතින් මගේ එතන ඉඳන් මගේ ජීවිතේ රාගට්ටුනේ කොහොම හරි මම මේ ඉස්කෝලේ කිසි වැරද්දක් නැහැ. කොහොම හරි මම මේ ඉස්කෝලෙන් එළියට පැන ගන්නවා කියන එක. බලන්න මිනිස්සුන් ඒ කියන්නේ මට හොඳට මතකයි. එතනින් එහාට වැඩ කරන සියලු දේවල් මට හේතු වෙන්නේ ඒක. මාර දේවල් තියෙනවා. හරිද? මාර දේවල් තියෙනවා. ඒ නිසා මේ අමුතු දේවල් තියෙන්නේ. ඒ නිසා මොනවා කරන්නත් හේතුවක් තියෙන්න ඕනේ. හේතුවක් නැතුව මොනවා කරත් දැන් මම මේ මීටින් එක ගත්තා. දැන් මේ මීටින් එකේ හං ඉදී මම මේ මීටින් එකේ කියන දේවල් ටික අදර ඇඩ කරයි. හෙට ටිකක් කරයි. අනිත් දඩ ආයි හොම්බෙන් යනවා. හේතුවක් නැතුව මොනවා කරලත් වැඩක් නැහැ. ඒ නිසා මේ මොටිවේෂන් මීටින් නම් මොටිවේෂන් වීඩියෝ නම් ඕන තරම් බලලා ඇතිනේ. හැබැයි හේතුවක් තියෙන්න ඕනේ. හේතුවක් තියෙන්න ඕනේ. ටිකක් වැඩ කරලා මාසයක් වැඩ කරා දැන් වැඩ කරන්නේ නැතුව හිටියල් ලකුණු නැහැ. වැඩ කරත් ලකුණු නැහැ. වැඩ කරත් ලකුණු නැහැ නේ කියලා මෙන්න මේ අර මේක අතහැරලා දානවා. අර චයිනීස් උණගස් ගැන කතන්දරයක් තියෙන්නේ. චයිනීස් උණ වර්ගයක් තියෙනවලුනේ. ඒ ගොවියා ඒක පැල කරලා උණ ඇට වර්ගයක් එකකින් පැලවෙන එකක්ලු ඒක. ඒක පැල කරලා පොළොවට පැල කරලා ඒ ගොවියා ඒකට අවුරුද්දක් වතුර දානවලු. හරිද? මුකුත් වෙන්නේ නැල්ලු. අවුරුද්දක් හිතනකො බිම මේ හැමදාම ගිහින් මේ බිම දින එකට වතුර දාන්න හැමදාම අවුරුද්දක් මුකුත් වෙන්නේ නැහැ. අවුරුද්දක් මුකුත් වෙන්නේ නැහැ. හරි? දෙවැනි අවුරුද්දත් වතුර දානවලු මුකුත් වෙන්නේ නැල්ලු. ඒ උණ වර්ගයේ හැටි. මේක ඇත්ත කතන්දරයක්. දෙවැනි අවුරුද්දත් වතුර දානවලු. හරිද? දෙවැනි අවුරුද්දත් වතුර දානවලු. ඒත් මුකුත් වෙන්නේ නැල්ලු. ඒතකොට තුන්වෙනි අවුරුද්දත් වතුර දානවා. දැන් මේ මනුස්සයා බලනවා වෙන ගහක් හදාගත්තා නම් හොඳයිනේ. දැන් අර එහෙම කියන්නේ අපරාධේ කොරියාවේ යන්න තිබ්බේ මේ කරන්න නැතුව කියලා එහෙම. අපරාධේ මේ ගිහිල්ලා කරගත්තා නම් මේ අවුරුදු 25 වෙනකොට හොඳ බයික් එකක් පදිනවනේ කියලා කියන්නේ සමහරව. හරිද? එහෙම කියන්නේ අර ඔය අවුරුදු 5 කරගන්න වෙලාවේ ගාමන් ගියා නම් එහෙම කියනවා. සමහර ඒක ඉතින් සමාජ තත්ත්ව තමයි ඉතින්. කියනවා ওই වෙලාවේ මොකක් හරි ගියා නම් මේ වෙලාවේ හොඳ බයික් එකක් පදිනවනේ කියලා වගේ කියනවා මිනිස්සු. ඉතින් ඒ වගේ ඉතින් ඒ ගොවියටත් හිතෙන්න පටන් ගන්නවා මේ උණ ගහක් වවන වෙලාවේ යකෝ අවුරුදු දෙකක් මේකට වතුර දානවා. එළියට අඩුම ගානේ කොලයක්වත් ඇවිල්ලා නැහැ. මුකුත් වෙනසක් වෙලා නැහැ. මේ වැඩක් නැහැ කියලා එයාට හිතෙනවා වෙන මොන හරි වවා ගන්න තරම් හොඳයි කියලා. නමුත් මේ කතන්දරයේ තියෙන විශේෂත්වය තමයි මේක දෙවෙනි අවුරුද්දේ සමහර වතුර දානවා. තුන්වෙනි අවුරුද්දේ වතුර දානවා වෙනසක් නැහැ මුකුත් නැහැ. හතරවෙනි අවුරුද්දේ වතුර දානවා වෙනසක් නැහැ. පස්වෙනි අවුරුද්දේ වතුර දාද්දී පස්වෙනි අවුරුද්දේ එනවා මේකෙන් මෙහෙම පොඩි කොලයක්. එළියට එනවලු මේක පස්සෙන් එළියට. එතනින් එහාට මාස 6ක්ද කොහෙද පොඩි කාලයක් ඇතුළත. මාස 6ක්ද සති දෙකක්ද වන්ද හරිද? සති දෙකක්ද සති 6ක්ද කොහෙද හරිද? සති 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත මේ උණ ගහ පොළවේ ඉඳන් අඩි 80ක් උඩට වෙනවලු. මේ උණ ගහ පොළවේ ඉඳන් අඩි 80ක් උඩට වෙනවලු. ඒ ලෙවල් කියන්නේත් ඒ වගේ තමයි. සමහරලාට ඔයා ගොඩාක් වැටිලා ඉන්න වෙලාවක ඔයා වැඩ කරා කියලා සතියකදී ඔයාගේ ලොකු වෙනසක් පේන්න යන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ. අඩි 80ක් කියන්නේ බුදුම උසන්නේ. අඩි 80ක් කියන එක හිතන්නවත් පුළුවන්ද කියනකො අඩි 80ක්. මම මේ වීඩියෝ එක ඉවරනට පස්සේ මම මේක සර්ච් කරලා බලන්න උරුද කියලා. අඩි 80ක් කියන්නේ හිතා ගන්න බැරි උසන්නේ. ඉතින් මේ ගහ අඩි 80ක් වෙනවලු. සති 6ක්ද වගේ පොඩි කාලයක් ඇතුළත. ඒ කියන්නේ බලන් ඉදි වෙන්න බෑ. සති 6කදී අඩි 80ක් වෙනවා කියන්නේ බලන් ඉදි මේක වෙන්න ඕනේ. බලන් ඉදි මේක වෙනවලු. ඒ වගේ තමයි මේකත්. ඔයා දෙයක් ඩිසිප්ලින් එකක් තියාගෙන පිළිවෙලට කරගෙන යද්දි ඔයාට හිතෙන්න පුළුවන් වෙනසක් නැහැ කියලා. හැබැයි ඇත්තටම වෙනසක් වෙමින් තියෙන එක පේන්නේ නැහැ. එක වෙලාවක මේක හරියන්න පටන් ගන්නවා. හරි. හරියන්න පටන් ගත්තට පස්සේ මේක දිගටම හරියනවා. අර
තමන්ට යන්න පුළුවන් උපරිම ලෙවලට හරිය. ඊට පස්සේ ඔයා ඉන්නේ ගොඩක් කාලයක් වැඩ කරලා හොඳ කෙනෙක්. ඔයා පිළිවෙලකට වැඩ කරලා ඔයා විශ්වාසයක් ගොඩනගාගෙන ඔයා ගැන ෂුවර් එකකින් ඔයා ගැම්මෙන් ඉන්නේ. ඔයාව නවත්තන්න කාටවත් බෑ ඊට පස්සේ. නවත්තන්න කාටවත් බෑ. ඒ නිසා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මේ දේවල් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න හරියට වැඩ කිරීම සම්බන්ධයෙන්. හරි? ඒ නිසා මේ කාලය යනවා. ඔය මිනිස්සුගේ කතන්දර සම්බන්ධ උත්තර දිදින්න යන්න එපා. මිනිසුන්ට උත්තර දෙන්න එපා. මිනිස්සු කැමති දෙයක් කියයි. කාලය යනවා කියයි. මිනිස්සු වාට කියන්න පුළුවන් දේවල් කියයි. කරන්න පුළුවන් දේවල් කරයි. යාළුවෝ සමහරට වෙනස් වෙයි. මේ එකට හිටපු මිනිස්සු වෙනස් වෙයි. කෙලින්ම කියන්නේ ඔය මම බොරුවට කියන ඉතින් හංගලා කියන්න දෙයක් නැහැ නේ. ඔයාලගේ වයස ළමයින්ට ඕන තරම් එෆෙයාස් තියෙනවා. ඉතින් ඒ එෆෙයාස් නැති වෙයි. හරි. එක්කෙනෙක් කැම්පස් ගිහින් එහෙම තිබිලා අනිත් එක්කෙනා ලොස් නම් සාමාන්‍යයෙන් බොහෝ විට නැති වෙයි. බොරු කියන්න ඕනේ නැහැ නේ. hina වෙන්න දෙයක් නැහැ. හන්තාන්ට පායන සඳ ඩවුන්ලෝඩ් කරන්න දෙයක් නැහැ. ඔක තමයි කතන්දරේ. ඒක ඔහොම තමයි. හරි. ඔහොම තමයි. ඒ නිසා මේ ඒ ජීවිතේ ඒකෙන් ගන්න තියෙන දේවල් ගන්න. ගන්න තියෙන දේවල් ගන්න. ඒක තමයි වෙන්නේ. ඒක බොහෝ විට වෙයි. ඒ නිසා මේ පරම සත්‍ය කතා කළ යුතුයි. ඒ නිසා මේ මහන්සි වෙන්න තමන්ව හරියට පොසිෂන් කරන්න. මොකද දවසක් يعني ඔයා ටාගට් එකක් තියාගන්න ඔය මිනිසුන්ට කවදාවත් කාටවත් උත්තර දෙන්න යන්න එපා. දැන් හිතන්නකෝ නෑදෑයෝ හරි කවුරු හරි වඩ කතන්දරයක් කියනවා කියලා. ඔයාට පුළුවන් දවසක ඔයාව හම්බෙනවා නම් වෙලාවක් දාගෙන මෙන්න මේ විනාඩි 5 ඇතුළත ඇවිල්ලා හම්බෙලා යන්න කියලා වුණත් නෑදෑයෙක්ව පත් කරන්න තත්ත්වෙට ඔයාට පොරක් වෙන්න පුළුවන් ඕනනම්. හරිද? يعني ඔයාට වෙන මිනිස්සෙක්ව ඒ තත්ත්වෙට ගන්න يعني ඔයා නිකන් හොඳ මිනිසුන්ව නෙමෙයි. ඔයාට මොකක් හරි ඇරියස් එකක් තියෙන මිනිස්සෙක් ඒ තත්ත්වෙට පත් කරන ගන්න ගන්නට නම් ඔයාට යන්න පුළුවන්. ඔයාව අඳුරනවා කියන එක මේ ඒ මනුස්සයාට වටිනාකමක් ගේන විදිහට ඒ මනුස්සයා දැන් ඔයා ගැන එකෙක් කතා කියන මිනිස්සු තව දවසක සමහරට එන්න පුළුවන් මේ ඔයාව අඳුරනවා මම ඒ මනුස්සයා ඔයාව අඳුරනවා කියන එක ආඩම්බරෙන් කියන එහෙම දවස් තියෙන්න පුළුවන්. ඉතින් ওই සියලු දේවල් අතර කිසි දෙයක් නිකන් වෙන්නේ නැහැ. සියලු දේවල් වෙන්නේ ඩිසිප්ලින් එකත් එක්ක. වැඩ කිරීමත් එක්ක. ඔය මොනවා කරන්නත් හේතුවක් තියෙන්න ඕනේ. හේතුවකින් ඩිසිප්ලින් එකක් හැදෙනවා. ඩිසිප්ලින් එකකින් මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් ඔය කොච්චර කිව්වත් ඩිසිප්ලින් එකක් හැදීම ගැන චුට්ටක් කතා කරන්න. ඩිසිප්ලින් එකක් හදන්න ඩිසිප්ලින් එක කියන්නේ පිළිවෙලක් හදන්න. දැන් ඔය කොච්චර කිව්වත් කොල්ලන්ට එහෙම හරිය අමාරුයිනේ මේක කරන්න. දැන් මම කොච්චර කිව්වත් මේ මොන ගැම්ම ගත්තත් තව දවස් දෙකක් ඇද්දි ආයෙ සැරයක් කොහේ ෆෝන් එකට පොඩ්ඩක් කොට ඉන්න බලනවා. TikTok පැත්තකට යන්න බලනවා. ඊට පස්සේ Facebook හරි මොකයි සෝෂල් මීඩියා ප්‍රශ්නයක් එනවා. නැත්තම් ඒ මොකුත් නැතුව සමහර ළමයි නිකන් ඔහේ ඉන්නවා. ඔහේ ඇල්මැරිලා ඉන්නවා. නිින්ද යනවා. අරවයි මේවයි එහෙම වෙනවා. ඉතින් ඔය කියන කතන්දර වෙනස් වෙන්නේ ඔය ඩිසිප්ලින් එකක් හදන එකකින්. ඩිසිප්ලින් එකක් හදන්නත් අමාරුයි.